අපේ රටට පමණක් නෙවෙයි සාමාන්‍ය ලෝකෙම ගත්තොත් එහෙම බොහෝ තැන්වල මත්ස්‍යස්යන් අඩු වෙලා තියෙනවා. නමුත් ඒක මේ එල් නිනෝ තත්ත්වය හා සම්බන්ධ කරන්න හැකියාවක් නැහැ මේ මොහොතේදී. මොකද අපිට ඒ තත්ත්වය දැනට උදාවල නැති නිසා. සාගරයේ මතුපිට තලයේ උෂ්ණත්වය වැඩි වීම දැන් නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය කරන දැනටමත් අපි අත්‍තරම මේක ආයතනයේ විදිහට මේ දත් එකතු කරමින් පැවතුණා. නමුත් අපි දැන් මේ දත් එකතු කිරීමේ ඒ ක්‍රියාවලිය තවදුරටත් වැඩි දියුණු කරගෙන අලුත් උපකරණ භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම විදිහට කිරීම සඳහා සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ අනුව අපිට අර පුරෝකතනය වඩාත් නිවැරදිව කිරීම සඳහා අපිට හැකියාවක් තියෙනවා. සඳහන් කරා වගේ අපේ අර අවදානම් කලාප හඳුනා ගන්නවා. එතකොට අවදානම් කලාප හඳුනාගත්තම ඒ සඳහා අපිට පෙර සූදානමක් විදියට අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමට හැකියාව තියෙනවා. ලංකාව ආවරණය වෙන විදිහට අපේ නියැදී එකතු කිරීම සහ දත් එකතු කිරීම සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී අපි ප්‍රධාන කලාප 6කට ලංකාව බෙදාගෙන ඒ කලාප 6 දත් එකතු කිරීම තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී අපිට උෂ්ණත්වය මැනගන්නට උෂ්ණත්වයේ වෙනස මැනගන්නට අපි නිරන්තරයෙන් මුදට ගිහිල්ලා මේක මයින්න හැකියාවක් නැති නිසා සහ අපිට වඩාත් නිවැරදි දත්ත නිරන්තරයෙන් ලබා ගත යුතු නිසා අපි ඒවට පාවිච්චි කරනවා ටෙම්පරේචර් සෙන්සර්ස් සංවේදක උපකරණ. ඒ මගින් අපිට දත්ත අපේ ආයතනයේ තියෙන පරිගණක පද්ධතියට කෙලින්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒවා අපි විශ්ලේෂණය කිරීම කරගෙන යනවා. ඊටත් අපි ඇතැම් ස්ථානවල මේ පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය මේ වගේ අවස්ථාවකදී ප්‍රමාණාත්මකව ඒක සෑහෙන්නේ නැහැ. ඒ නිසා මේක වැඩි දියුණු කරන්න පුළුල් කරන්න තමයි බලාපොරොත්තු